අයිබෝන් හැමෝටම අද මොකද කරන්නේ? තවත් ඉංග්ලිෂ් ලෙසන් එක චටබීටි ඉංග්ලිෂ් පොඩ්කාස්ට් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. සිම්පල් සිංහල වලින් ඉංග්ලිෂ් ලේසින් ඉගෙන ගමු. හරි එහෙනම් අද ලෙසන් එක පටන් ගමු. අද අපි කතා කරන්නේ ඉංග්ලිෂ් කතා කරන්න තියෙන ෆියර් එක ගැන. ගොඩක් අය ඉංග්ලිෂ් දන්නවා හැබැයි ස්පීක් කරන්න බයයි. ඇයි? මම මිස්ටේක් කරයිද මට හරියට ප්‍රොනවුන්ස් කරන්න බැරි වේද මිනිස්සු hina වේද? මේ වගේ thoughts නිසා ගොඩක් අය ඉංග්ලිෂ් ස්පීක් කරන්න try කරන්නෙත් නැහැ. හැබැයි අද ඉඳන් අපි ඒ ෆියර් එක නැති කරගමු. ඉංග්ලිෂ් ස්පීක් කරන්න perfect grammar ඕනි නැහැ. Simple English enough. එක්සැම්පල් එකක් බලමු. Exactly. So let's try it. ෂොප් එකකට ගියාම ඔයාලට මෙහෙම කියන්න පුළුවන්. How much is this? I need this. Thank you. Can you help me? දැක්කද? Simple English. ඉංග්ලිෂ් කියන්නේ perfect වචන නෙවෙයි. Communication. තව example එකක් බලමු. friend කෙනෙක් meet වුණාම ඔයාලට මෙහෙම කියන්න පුළුවන්. How are you? I'm fine. What are you doing? See you later. daily practice කරන්න. Even 5 minutes enough. mirror එක ඉස්සරහා practice කරන්න, phone එකෙන් record කරන්න, slowly speak කරන්න. ඒ නිසා English speak කරන්න try කරන්න. fear එක නිසා stop වෙන්න එපා. Exactly. try කරන්න. ඔයාට පුළුවන්. මේ වගේ simple sentences daily use කරන්න පටන් ගන්න. Remember this carefully. Small English every day becomes big confidence later. English fear එක නැති වෙනවා practice එකත් එක්ක. ඒක ඇත්ත. තව important දෙයක් mistakes කියන්නේ bad දෙයක් නෙවෙයි. Mistakes help you learn. ඒ නිසා හරි එහෙනම් අද අපි English speaking fear එක නැති කරගන්න ways ටිකක් ඉගෙන ගත්තා. practice කරන්න, speak කරන්න, confidence build කරන්න. ඉංග්ලිෂ් අමාරු නැහැ. හරි එහෙනම් ඊළඟ episode එකෙන් නැවත හමු වෙමු.